තසිරකේ සාදුකේ අතන්ට යන්න තසිරකේ සාදුකේ සංතානයේ බැඳි මොහ දුර දුර ලන්න පින්වතක මතු සසරේ පිවිසින් बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमादट्टाना वैरमणि सिक्खापदं समादयामि तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अप्यमादेन सम्पादितव्यं साधुक्य समन्त चक्रवालेषु अत्रागच्छन्तु देवता
ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බලං පහෝසන්තු නබරති තං පරා භවතෝ මුකං යමික් පුසන්තුයේ විපත්තු මෑණියන් පියාණන් පෝෂණය නොකරයිද එය ඔහුගේ පිරිහීමට කාරණාවක් වන්නේය. පරාභව සූත්‍රයේ ධර්ම ශ්‍රවණාබිලාසී සුපින්නතුනි අමා නිවන් සාදා දෙන උතුම් බලපදයක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මේ මොහොතේ පින්කමේ අරමුණු දායකත්වයන් පිළිබඳව සිහිපත් කරන්නටත් මත්තෙන් තවත් එක් චාරිත්‍රයකුයි මේ සිදු කරන්නේ මාගේ බුද්ධ රත්නයටත් ධර්ම රත්නයටත් සංඝ රත්නයටත් උතුම් නමස්කාරය වේවා කියන ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගෙන මේ කියවන කවි අවසානයේදී දත නවලට එක්කලා සාදුකාර පවත්වමින් තුන්රුවන් නමස්කාරය ප්‍රථමයෙන්ම සිදු කරමු. සංසාරේ රෝග නිවාලන්න සුවති ඔසුව සොයේ සොයා මන්නේර සසර තාරෙන යකල කොතැනද එය කියා තුන් ලෝකෙම බුදු පදවිය ලැබ පැතිරූ කරුණා දයා සම්බුද්ධ රාජ පාද පත්න වඳිමි නලල තියා ජීවිතේ කඳුල මකා ගන්න පැද යන විට ගනාදුරේ පිහිට වෙමින් නිසි ආයෝරින් සියලු සත්ත්වයට සංහරේ
संसारे जाए गन्नत के पिन्ना दूर आंधेरे मन पीन में किमी देमी एते तुरु उतुम दाहम सामुदुरे संपताई किया मूलो सत नबाला एते कुल गुत कंपित हम मोहतक किनिकुगे आसरन पीलीवित पन्न पेल पत धर्मस्वना विलासी सुपिंदतुनी मैं तुम पिंक मालावक आरंभ कवसावलिसिन सिद्ध करानट आरंभ करण मोहते अभिषेकी विहारस्थानी विहाराधीश्वर मड़पल विद्यालय नियोजित विद्वालपति नमकी टावसराय शास्त्रपति पंडित दुर्गकेमल गौरवनीय नायक महापालन भाष्य तुलो महासंघ रत्नीन प्रथमीन में अवसर प्रार्थना करनवा मीर तुमा से गटिहा मी पिट गमंग नतर कले कर पिट गमंग यन ठेदुने एपी जिनदास आदरणीय रत्तरान अपचित पुण्यानुमोदना सिद्ध करानट रत्तरान दूदर पिरिसा एक तो पादा वेमिंग अम्मा इधर पसतबागने अपचिवनिमिन करानट तिबेने सत्पुर सत्ते बागकीम इटु करानटाई सिद्ध करानटाई सुदाना बिन बलापुरुत्वेनि एवगीम मी परलोयानटे दुने एचपी साइमन पेतुमारन एवगीम गुणवती मैंने अन्नतुलु मापियो भी पासवे यम तक पेशक में पर लोग हिलाई नौनंग अन्य हमोट में पिंदे नटे मियोतुल पिंकन मेडिसिन आरंभ कराने विशेषण में अददावस तुले युगासन खाबी में दान देश नामक करियते सिद्ध करानटे खटे जो संविधाने करगत्ता इंद्रागार श्री जेतवनाराम विहारस्थानी विहारवासी उसा सद्यापने हदारने पलवरी उदिदम महाब्रोड महासे उन्हासे वेलम करानट निमित्त विहिति तरमक असनी पतत्तिंग पसुविन निसा उन्हासे अद मियावसांट वेलम करानट नह क्योंनात विशेषण में विसंजय पुतलवान नतुलो ए सत्पुरुष धर्वान निरंतरेम सुहदशीलीव मित्रत्वेन सहोदरत्वेन एवगेम गौरवेन कटयुतु करने स्वामीन वහන්සේලා समग कटयुतु करने रत्තරන් දරුව හැටියට उनकी आराधनाව गौरवनीय पुण्याधरन वහන්සේ පිළි අරගත්තා උන්වහන්සේ තරමක් අසනීප තත්ත්වයෙන් පසු වෙන නිසා අද මේ කටයුතු සඳහා වැඩම නොකළා අඩුවක් නැතුව මේ කටයුතු සිදු කර දෙන්නට මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ජනදාස මුදලාරි මහත්මයාණන් ඒ අපච්චි වෙනුවෙන් එදා සංකටයුතු අවස්ථාවේදී මට වැඩම කරන්නට නොහැකි වුණා. පස් දින ගත වෙන තැනදී පින්කම සඳහා වැඩම කළා. අද ධර්ම දේශනාව සඳහා වරකපලේ ඉඳලාම වැඩම කළේ සම්බන්ධ නොවි බැරිම චරිතයක් හැටියට
පිරිසක් හැටියට මේ පින්වත් පිරිස මහා සංඝරත්නයේ පදවත තුල රැඳෙලා ඉන්න නිසා විශේෂයෙන්ම අපවත් යෝදාල බෝධිසත්ව ගුණෝපේත මඩම් ප්‍රදේශයේ සුදාමා විදාන ගුරු දේවෝත්තම නායක මහින්පාණන් වහන්සේ ඒ වගේම අපවත් යෝදාල ගෞරවනීය ධම්පාල ස්වාමීන් වහන්සේ ඒ වගේම මඩම්පැල්ල විහාරස්ථානයේ වැඩ වාසය කොට අපවත් යෝදාල විජිත ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ මේ ආදී ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාගේ අවවාද අනුශාසනාත් එක්කලා උන්වහන්සේලාත් එක්ක ඉතාමත් ලෙන්ගතුව සුහදශීලීව ආගමික වශයෙන් යම් දායකත්වයක් ආධ්‍යාත්මික ගුණාගාමී සංවර්ධනයේ වෙනුවෙන් සිදු කරන්නට තිබුණා නම් එය නොපිරිහෙලා ඉෂ්ට සිදු කරපු රත්තරන් අපච්චි කෙනෙක් හැටියට ජයදාස මුදරාලි මහත්මයාණන් ඒ අපච්චි පිළිබඳව මේ මොහොතේදී සිතපත් කරනවා පූර්විකව හැටියට මේ කතාව කියලා අද ඔබට දේශනා කරන කතා පුවතට යොමු වෙන්නට සූදානම් වෙන්නේ. අම්මා මේ පිට ජීවත් වෙද්දී දරුවොත් මේ පිට ඉද්දී අපච්චි කල්තියාම යන්න යනවා. මේ පිට ගමන් අතර කරමින් කරපිට ගමන් යන අපච්චි යන්න යනකොට කියලා ගියා පණිවිඩයක් දරුවන්ට අනේ කාරණාව අද මේ සිදු කරන්නේ අම්මත් ඉදිරිපස තබාගෙන ඔබට මේ පද පෙළ ටික කියනකොට වැටහෙවි ඒ කාරණාව එක ගෙදරක අම්මයි අපච්චි පුතයි ජීවත් වෙන්නේ පුතා තරුණ වියට පාතබද්දී අපච්චි හදිසියෙම මිය පරලෝ යනවා අපච්චිගේ දේහය සුසාන භූමිය කරා අරගෙන යද්දී ඒ දේහයට කර තියාගෙන යනවා ඒ අපච්චිගේ කරන පුතා දේහයට කර තියාගෙන යන තමන්ගේ පුතා පිළිබඳවත් පුතාගේ අම්මා පිළිබඳවත් මිනි පෙට්ටිය ඇතුලේ ඉන්න අපච්චි මේ කතාව කියන්නේ අපේ අපච්චිත් යන්නේ මේ කතාව අපිට කිව්වා කියන එක වැටහෙවි පද පෙළ ටික අහලා බලමු. පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සෙන් එනවා තනිව ආකිය මගේ මිනි පිටිය ඇතුලේ ඉන්න අපච්චි කියන්නේ පුරුදු පාරෙම පුතේ අදත් මේ ගමනක් යනවා හැබැයි මේක වෙන ගමනක්. ඒ වෙන ගමනක් කියලා කිව්වේ පුතේ මේ මගේ මම මීට කලින් ගමන් ගිහිල්ලා පව් එන්න හැබැයි අද මේ යන්නේ හපව් වෙන්න නෙමෙයි යන්නමයි යන්නේ ඒකයි මේක වෙන ගමනක් කියලා කිව්වේ. හුඟක් අය මගේ පස්සෙන් එනවා තනිව ආගිය මගේ අපච්චි කියනවා මේ මගේ මම මීට කලින් තනිවම යාවේ ගියේ අද ගොඩක් කට්ටිය මගේ පස්සෙන් එනවා. ඒ හැම කිව්වේ දේහය සුසාන භූමිය කරා අරගෙන යද්දී ඒ පිටිපස්සෙන් එන ඥාති පිරිස ගැන කිව්වේ ගොඩක් කට්ටිය අද මගේ පස්සෙන් එනවා කියලා. මේක කියන ගමන් දේහයට කර තියාගෙන යන පුතා පිළිබඳව හිතපු අවස්ථාව ඊළඟට කියවෙන්නේ කවම දාමත් මගේ බර උඹේ කරේ තිබ්බේ නැ පුතේ හුඟක් බර නම් බිමින් තියපන් රෙතෙනවා ඇති අත් නොබේ. අපච්චි කියන්නේ ජීවත් වෙලා ඉන්නකම් කවම දාකවත් පුතේ මගේ බරක් උඹේ කරේ තියන්න මං හිතුවෙත් නැ තිබෙත් නැ යන්න මේ අවසාන මොහොතේවත් මං සෝදානම් නැ පුතේ මගේ බරක් උඹේ කරේ තියන්න අත් දෙක ගොඩක් රෙදෙනවා ඇති එනිසා අපච්චි කියනවා හුඟක් බර නම් බිමින් තියපන් රෙදෙනවා ඇති අත් නොබේ. මිනි පෙට්ටියට කරගාගෙන ඉන්න එකෙන් පැත්තකට යනින් අයින් වෙනින් කියලායි මිනි පෙට්ටිය ඇතුලේ අපච්චි කිව්වේ. මේව තමයි දේහය සුසාන භූමිය කරා ඉදිරියට අරගෙන යද්දී මිනි පෙට්ටිය ඇතුලේ අපච්චි කියනවා කන්ද පාමුල සොහන හුරුනේ දන්නවා මම්මයි පුතේ මගේ තනියට තවත් අය ඇති අඳුන ගන්නන් හෙට උදේ උඹයි අම්මයි එක්කලා ගත කරපු ජීවිතේ වගේ නෙමෙයි පුතේ
කන්ද බාමුල තියෙන සොහොන් පිට්ටනිය. ඒක මට හුරු නෑ මම දන්නවා. හැබැයි මම වගේ මේ විදිහට ගොම්මා වෙලාවෙ ගිනිහින් දාපු කට්ටිය තව ඕන තරම් එතන ඉන්නවා. හෙට උදේට මම ඒ කට්ටිය අඳුන ගන්නවා. අපච්චි එහෙම කියමින් පුතාට දෙනවා පණිවිඩය. සබා දහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ යන ගමන් මේ බේත්තුන්ඩුව අරන් ඵලයන් අම්මගේ අපච්චි කියන්නේ සබා දහමට පිටපාන්න බෑ පුතේ. කලින්ම මට යන්න සිද්ධ වුණා. බෑ කියන්න සංග වෙන්න පැනලා යන්න පුළුවන් කමක් නෑ. යන්නම වෙනවා. මට එහෙම යන්න වෙද්දී දැන් ඔබට ඉන්නේ අම්මා විතරයි. අම්මට ඉන්නේ ඔබ විතරයි. එනිසා අපච්චි කියනවා යන ගමන් මේ බේත්තුන්ඩුව අරන් ඵලයන් අම්මගේ ලෙඩ වෙලා ඉන්න අම්මට බේත් එකක් අරන් ඵලයන් කියන කතාව විතරක් නෙමෙයි දරුවනේ මේකේ තිබ්බේ. මේ බේත්තුන්ඩුවේ සටහන් කරලා තිබුණා වේදකමයි හෙදකමයි දෙකම. අම්මට අසනීපයක් ඇති වෙනකොට බේත් පෙත්තෙන් දෙන්න තියෙන සුවේ සාහනේ නිරෝගීතාවය දෙන්න කිව්වා. වේදකම කියලා සටහන් කළේ ඒක. හෙදකම කියලා කිව්වේ අම්මගේ වචනයට පිටපාලා කටයුතු කරන්න නැතුව. අම්මට බැරි වෙනකොට අම්මව පැත්තකට දාන්න නැතුව. අම්මට නොසලකා හරින්න නැතුව. මගෙත් අම්මගෙත් දෙන්නගෙම ලබන්න තියෙන ආශිර්වාදය දැන් ලබන්න තියෙන අම්මගෙන්. ඒ නිසා අම්මගේ වචනයට අවනත වෙලා සත්පුරුෂ දරුවෙක් හැටියට අම්මා වෙනුවෙන් යුතුයකම් වගකීම් ටික ඉටු කරලා අනාගත ජීවිතයේ සාර්ථක කරගන්න අම්මගේ මනස හොඳින් තියන්න සතුටින් තියන්න කටයුතු කරපම් පුතේ කියන කාරණාව හෙදකම කියන කාරණාවෙන් අපච්චි මේ බේත්තුන්ඩුවේ සටහන් කළා. ඔබට දැන් දරුවනේ වැටහෙනවා. අපච්චි යන්න යනකොට කියලා ගියපු පණිවිඩයයි අද මේ අම්මත් ඉදිරිපස්ස තබාගෙන මේ සත්පුරුෂ දරුවෝ ටික සිද්ධ කරන්න කියලා. අම්මට හිතට සැනසෙල්ලක් එක පැත්තකින් ලබන්න පුළුවන් අවස්ථාවක්. අපච්චි වෙනුවෙන් දරුවෝ ටික එකතු වෙලා මේ විදිහට පින්දහම් සිද්ධ කළා. පින් දෙද්දී අම්මගේ මනස හිත ශක්තිමත් කරගන්න සතුටු කරගන්න ඒ තුළ නිරෝගී සම්පත්තිය උදා කරගන්න අම්මට අවශ්‍යව තිබෙනවා. ඒ සත්පුරුෂ ක්‍රියාවලියයි අපච්චි කියලා කියපු පණිවිඩයයි මේ සිද්ධ කරන්නේ. අපච්චිට පින් දෙන්නට අම්මත් ඉදිරිපස්ස තබාගෙන අපි පින්කම් මාලාවේ ආරම්භක අවස්ථාව ධර්ම දානමේ පින්කම මේ මොහොතේදී සිද්ධ කරන්නේ. එවනම් ලක්දිරණේ සිද්ධ වෙච්ච සත්‍ය කතා පුවතක් මෙතෙන් සිට ශ්‍රවණය කරමු. හැම කෙනෙක්ම සාදුකාරය පවත්වන්න. මෙත කාලයට සිත දිව යනවා සිරිලක තිගුණ දම් පෙරෙනවා මව්පිය දරුවන් විරාසක වෙනවා එවැනි කතාවක් විස්තර වෙනවා යෞවන භාවයෙන් සිත දිව යන්නේ සෙනෙහස පෙරදින මල් පාල දින්නේ දෙදෙනෙක් පෙරසෙන්නේ හස පාතමින්නේ යුග දිවියට සතුටින් එළඹෙන්නේ දෙදෙනෙක් පෙරසෙන්නේ හස පාතමින්නේ යුග දිවියට සතුටින් එළඹෙන්නේ සාමය සම්පත ඇති කොට වරුණා සතුටු සිනාද නිවසෙහි පිරුණා මෙලෙස කාලය සතුටින්
मावत पिनुना कारण के पिन तो नहीं फिर संसारे पता बिना पाकारे ते दो दिदनी युग जीवित इन बिनावा मेरे दिना सतरिंग संतोषे नियुक्त काले गत करादे मेरे दिन आगे सतुट वेडी वेन्नट तम शुभ कारणावक निमित्त पहल वेनवा गन गन अंगेले सिटे दारो एको गन किया सम इटो उनामाओ पियो विय दुरेक नया सतुटाक दानवे नालेस मावे संग पिया दारुविक लेबुड़ी सुरे ताल पोड़ी मुआग आया कारण के पिंड तोनी मेरे नागे सतुर वेरी करमीन तमात सामाजिक में पाउल टेकतु एनवा पुतेको बेवेनवा आदरणीय रत्नंग दरवत समगे में दिन दे महालो सतुटिन संतोषे नित्यवे काले गत करनवा टिकेन टिके दरवा पासालने काले उदावेनवा एक काले तुले सिद्ध वेन्ने कुमक्द කියලා ඔබට දේශනා කරන්න මත්තෙන් ඒ කතාවෙන් මොහොතකට මෙහාට වෙත් සදාම් දේශනාව සිද්ධ වෙන මේ මොහොතට මොහොතක් කරන්නටයි මාගේ මේ සූදානම පින්වත පොඩ් දෙකට මේටික ආගන්න වෙසක් දැනෙන වාමහට දැන් ඔන්න තිබහට වාතොරේ ඩිංගක් වත් වාලඳන්න කවුරුත් පොඩ්ඩකට ඇස් දෙක වහගන්න දිගටම මේ දවස් වල මම බණ කියලා දැන් ඉන්නේ මාගේ උගුරද රිදිලා බැලුවම බොන්න දිය දහරක් මම නැබිලා දුන් උණු වතුර එක නම් හොදටම නිවිලා අද දින වෙහෙස බීගෙන මම ගිවන් දොර ආවෙමි කියන්නට කවි බණ රසට කර ඇසුමට ඕනේ නම් අද බණ රසට කර මට නම් ඕනේ ඉක්මනටම උණු වතුර කාර්මික පිළිතුරු නැවතත් අපේ මේ ස්ථානයෙන් අර පැපතේ කතාවටයි ගමන් කරන්නේ අර අම්මා අපච්චි දෙපළ තමන්ගේ දරුවා හදා වඩා පෝෂණය කරමින්
කාලය ගත කරනවා. යන්තම් දරුවට පාසල් යන කාලය උදා වෙද්දී සිද්ධ වෙන්නේ මේ නිවසේ කුමක්ද? සතුට පිරුණු මේ පුංචි පවුල තුළ දුකට කාරණාවක් සිද්ධ වෙනවා. අපි අහලා බලමු මොකක්ද ඒ දුකට කාරණාව කියලා. පුපුරා හැලුනි දිවි මාවෙත නාමති බිම බැල කිය නොහැක එන දේවල් අතිනිතම කාලය උදා විජ දිවි මග නරකතම අම්මා ලෙඩ උනා ලෙඩකින් බිහිසුනුම ආදර පුතා පාසල් වයසට එන්නේ පිය සතු සමග මව ආබියස වැළපෙන්නේ නැත කිසි පාලක් කිසි දෙයකින් සිදුවන්නේ ආදර බාර අම්මා පෙර දින මිය යන්නේ. කාරණක පිළිතුරු නැවතත් සුළු මොහොතකට එන්න වෙනවා. අර පැල්පතෙන් මෙහාට කලින් ගෙන උණු වතුර නෙවිල කියලා උණු වතුර ඉල්ලුවා, පිළිගන්නවා, වැළඳුවා. ඒක ගැනත් කියලා ඒකටත් පින්දීලා කතාවේ ඉදිරියේ දේශනා කරනවා. කලින් ගෙන උණු පැන් ටික සීතල වී තිබුණු නියා ඇරයුම් කලාගෙන ඒමට උණු පැන් සීතලයි කියා වලදන්නට ගත් විට මට දැනුණා පෙර පවක් කියා ලොදියගෙනත් දුන්නේ ඇයි මාට වලදන්න කියා ලොදියගෙනත් දුන්නේ ඇයි මාට වලදන්න කියා කරදරයක්ද මා කෙරුවේ පින්වතට අයියෝ පිටුනා දැන් නම් මගේ කට මෙතරම් මුණුක ලේකිම මේ වතුර ටික කවි බණ අට කුමක් වේවිද එයායේ දුක පින්වතුනි මම නන්නේ විරාසකය මේ වැනි සිත්දි මාට නම් නිතේ හොරෝය පින් දෙමි වතුර දුන්නට මම අපාමනය කට පිච්චුවට නම් මම දෙන පින් අඩෝය. කාරණක පිළිතුරු පුංචි බාධාවල් ඇති වුණාට සදහම් දේශනාවටත් ශ්‍රවණයටත් ඒ බාධාවක් නෙමෙයි. ටෙලි නාට්‍යයක් චිත්‍රපටයක් වුණත් එක දෙකටම පෙන්වන්නේ නැහැ. අතරමැද වෙනත් දැන්වීමක් දානවාමයි.
බන පිළිත් ටික හද්දෙත් ඒක දාන්න වෙනවා. ඇයි? බන පිළිත් ආන වෙලාවට අලසකම, කම්මැලිකම, නිදිබර ගතිය එනවා. ඔයත් නෙමෙයි අලස වෙන්නේ. ඔයත් නෙමෙයි කම්මැලි වෙන්නේ. ඔයත් නෙමෙයි නිදන්නේ. මාරයයි මේක කරවන්නේ. ඇයි? මාරයා කැමති නෑ. ඔබ හරි විදිහට මේ බණ ටික අහලා සසර ගමන ඉවර කරගන්න තියෙන තව ආත්ම 100ක් නම් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස හැටියට එක ආත්මයක් දෙකක් හරි අඩු වෙනවට මාරයා කැමති නෑ. මාරයාගේ ගොදුරු අවස්ථා නැති වෙන හන්දා. අඩු වෙන හන්දා. ගෙදර අඩි 10ක් යට මෙහෙට යන්න බැරි අම්මා අප්පච්චි වයසක අම්මා අප්පච්චි දෙන්නත් විනෝද වෙන තැනේදී අවදියෙන් තියනවා, පහසුවෙන් තියනවා. පැදුරු සාජ්‍යයක් නම් සංගීතයක් නම් ඒ වයසක අම්මා අප්පච්චි දෙන්නත් නටවනවා ඒ සංගීතයට. අපහසුතාව දැනෙන්න දෙන්නේ ඒක කරන්නේත් මායя. එයි ඉන්නකන් ජොලි කර කර හිටපල්ලා කියන්නේ. එතකොට සසර ගමන ඉවර කරන්න තියෙන ආත්ම 100ක් නම් තව එකක් දෙකක් හරි වැඩි වෙනවා. එතකොට මායාවේ ගොදුරු අවස්ථාව වැඩි වෙනවා. සබ්බන පිරිත් අහන වෙලාවට නිදි කරවන්නේත් මායා. විනෝද වෙන තැනේදී අවදීන් තියන්නේත් පහසුවෙන් තියන්නේත් මායා. මට උනකව තියෙන්නේ ඔබ හැමෝම අවදීන් තියලා මේ සදාම් දේශනාවේ වටිනාකම වැදගත්කම ලබා ගන්නවා නම් එයයි මා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසායි දුක හිතෙන කතාවක් කියාගෙන යද්දී හාමුදුරුවෝ එයි hina වෙන්න කවි කියන්නේ කියලා සමහරට හිතෙන්න පුළුවන්. විවිධ ශෛලීන් වලට බණානා ඉන්නවා. ඒක වරදක් නෑ. මේක මගේ ශෛලිය. හැමෝම අවදීන් තියන්න ඕන නිසායි ඒ විදිහට අතරමැද ඒ විදිහට කවි දේශනාවන් දේශනා කරන්නේ. වෙළඳ දැන්වීම දාන්නේ. ඉදිරියට අවශ්‍ය වුණොත් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද වෙළඳ දැන්වීමක් හරි දානවා. අවශ්‍ය වුණොත් බලන්න. මොකද කාලයත් ගෙවිලා යනවනේ. බුදු බණ එකකින් පස්සේ තියෙනවා ඊළඟ බණ එක. කත් බණ එක. බක්කනේ කන්නේ. ඒක පරක් වෙච්චාම බුදු බණ එක පරක් වෙච්චාම කත් බණ එකට හදිසි වෙච්චාම මම් පින් දෙන්න කලින් කට්ටිය ඔක්කොම එකලා මට පින් දෙනවා. ඒ හන්දා කාලයත් ඉතුරු කරගන්න ඕන නිසා හාමුදුරුවෝක් ගෙදර බණට වැඩලා පැයකමාරක් විතර හාමුදුරුවෝ බණ කියාගෙන ගියා. හොඳට බණ ආයෙත් මොනස්සෙක් එක පාටම නැගිටලා කලබලෙන් වගේ හෙට මෙහෙට යනවා. ටික වෙලාවක් යනකොට පොල්ලකුත් අතට ගත්තාලු. ගෙදර මිනිස්සු මේක දැක්කලු. හොඳට මේ බණ ආයෙත් මොනස්සෙ මොකද මේ කලබලෙන් තරහකාරයෙක්වත් ආවත් දන්නේ නැහැ. හාමුදුරුවෝ දැක්කොත් හරි නෑනේ. චුට්ටක් කතා කරලා බලන්න ඕන කියලා ළඟට ගිහිල්ලා ඇහවලු. ආයි බොන්න මොකද මේ කලබලෙන්? දැන් හාමුදුරුවෝ බණ අතර කරන්න හදන්නේ. කලබල කරන්න තව විනාඩි 10ක් ඉන්නකෝ. හාමුදුරුවෝ දැක්කොත් හරි නෑනේ. මොකද ඔය පොල්ලකුත් අතේ තියාගෙන කියලා ඇහුවා. අර මාසෙ කිව්වලු නෑ නෑ හාමුදුරුවන්ට බණ ටික කියාගෙන යන්න කියපා. මම මේ පොල්ලත් අතේ තියාගෙන හොයන්නේ. අද මේ බණට වැඩපු හාමුදුරුවන්ට බණට වටින්න කියලා ආරාධනා කරපු එකක් කොහෙද ඉන්නේ කියලා ඌට දෙකක් අයින්ද කිව්වලු. ඒ කියනවා ඉවරයක් නෑ. හාමුදුරුවන්ට ඌ කියන්න බැරි හන්දා බණට ආරාධනා කරපු එක හොයනවා. මියෙන් ඉන්නවා. මං ගියාට පස්සේ ඕන එකක් බලාගන්න එකයි. සංජේ පුතා තමයි කතා කරේ. එනිසා කාලේ වටිනවා. අපි කතාවේ ඉදිරිය ශ්‍රවණය කරමු. පෙර කරපු කර්මයක් නිසාද දරුණු රෝගී තත්වයකට අම්මපත් වුණා. දරුවා පාසල් යන කාලේ උදා වෙත්ම වෛද්‍යවරු කිව්වේ මේ රෝගිය සුව කරන්න බෑ කියලා. මේ රෝගිය නිසාම අම්මගේ ජීවිතේ නැති වෙනවා කියලා. ඒ කියපු විදිහටම මේ දරුවගේ අම්මගේ ජීවිතේ
අරෝගීන්ම නැති වෙලා යනවා. අම්මා මේ පරලෝක ගියාට පස්සේ පාසල් වයසේ ඉන්න මේ පුංචි දරුවා අම්මගේ දේහය දිහා බලාගෙන හලා වැළපෙනවා, විලාප තියෙනවා. මේ අඬන දරුවා දිහා බලාගෙන ඉන්න මේ දරුවගේ අප්පච්චි කල්පනා කරනවා, කොහොමද මම පුතාගේ හිත හදාන්නේ? කොහොමද මං අම්මා නැති අඩුව පුතාට නොදැනෙන්න මේ දරුවගේ අනාගතය හදන්නේ? මේ විදිහට කල්පනා කරපු අප්පච්චි එක තීරණයකට එනවා, අදිෂ්ඨානයකට එනවා. පුතා ළඟට ගිහිල්ලා තුල්ලු කරගෙන කියනවා, පුතේ නුඹේ අම්මගේ ජීවිතේ බේරලා දෙන්න මේ ලෝකේ කිසිම වෛද්‍යවරයෙකුට බැරි වුණා. සුව කරන්න බෑ කියලා අම්මව පැත්තකට දැම්මා. පුතේ නුඹට මේ දැනෙන දුක වගේ දුකක් තවත් දරුවෙකුට දැනෙන්න එනවා නම් තියෙනවා නම් ඒක නැති කරන්න පුළුවන්. තවත් දරුවෙකුට අම්මගේ තාත්තගේ ආදරේ ඕනම කාලේ අම්මා තාත්තා හිමි වෙලා යන්න යනවා නම් ඒ අම්මගේ තාත්තගේ ජීවිතය කොහොම හරි තව ටිකක් උත්සාහ කරලා ලං කරගෙන ඒ ජීවිත වලට ජීවය ලබා දෙන්න පුළුවන් දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙක් බවට නොබපත් වෙනවා කියලා අම්මගේ දේහයේ ඉස්සරහා අදිෂ්ඨාන කරගන්න කිව්වා. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සියල්ලම නොබ වෙනුවෙන් මම ලබා දෙනවා පුතේ. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියලා අප්පච්චි පුතාගේ හිත හැදුවා. දුක වේදනාව තුනී කරගෙන ඒ අම්මගේ අවසන් කටයුතු සිද්ධ කරලා අප්පච්චි දැන් මහ පොළොවත් එක්ක ඔට්ටු වෙලා තමන්ගේ දරුවගේ අනාගත ඉලක්කය වෙනුවෙන් සියල්ල ලබා දෙනවා. පුතාව දිරිමත් කරනවා. ඉගෙනීම් කටයුතු සිද්ධ වෙන්නේ කොයි විදිහටද අපි විමසලා බලමු පිටුතුනි. පාසල් යන දරුවා ඉගෙනුම ලබන්නේ පෙළින් පෙළට ඉහළට පිය නගන්නේ ඉගෙනුම තුළින් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ පිය සතුටවත් පුතු දිරිමත් කරන්නේ ඔබ දන් ලබාගෙන සෙනෙහස ලබන පුතා මතු දියුණු වෙත සතුටින් නැද ගැසුන පුතා ඉගෙනුම අතර ඕවිය දක්ෂයා ඉතා කටයුතු කරයි මතු දියුණු ගැනම හිතා. අපච්චිගේ ආශිර්වාදයේ ශක්තිය මැද මේ පුතා පෙරින් පෙරට අධ්‍යාපනික කටයුතු ඉදිරියට සාර්ථකව සිදු කරගෙන යනවා. පාසලේ ඉන්න හොඳම දක්ෂම ශිෂ්‍යයා බවට පත් වෙනවා. ඉදිරිපත් වෙන සෑම විභාගයකින්ම සාර්ථකව ප්‍රතිඵල ලබනවා. මේ විදිහට විභාග ඉදිරියට සිදු කරමින් දොස්තර විභාගයේ ලියන තැන දක්වාම මේ පුතා ඉගෙනීම් කටයුතු සාර්ථකව සිදු කරගත්තා. සූදානම් වෙන්නේ දැන් දොස්තර විභාගය සඳහා යන්නටයි. ආදර තම පුතා ඉගෙනුම ලබයි සුව පතා
වටින මොහොතකේ එතා විභාගයකට සැරසුණා පුතා දුස්තර විභාගෙට සූදානම් පෙර සිට නියමිත දවසට පුතා පිට විය සුබමනකතට සුබනකතින් දුස්තර විභාගය සඳහා පුතා පිටත් වෙලා ගියා. විභාගය අවසන් කරලා පුතා ගෙදරට එනකන් අපච්චි දොරකඩට වෙලා බලාගෙන ඉන්නවා. ඈත තියා පුතා එනවා දකින්නකොට අපච්චි දුවගෙන ගිහලා ඉදිරියට ගිහලා පුතා ළඟට කරගෙන අහනවා පුතේ කොහොමද විභාගය? මේ පුතා උත්තර දෙනවා අපච්චි මෙච්චර කාලයක් ඉදිරිපත් වෙච්ච සෑම විභාගයකින්ම ජය ගත්තා. මට හොඳටම විශ්වාසයි දොස්තර විභාගය ඉහළින්ම සමත් වෙනවා කියලා. අපච්චිට හරිම සන්තෝෂයි. එදා අම්මගේ දේහයේ ඉදිරිපිට පුතාට දුන්න ඉලක්කය වෙනුවෙන් පුතා මේ ක්‍රියාත්මක වෙන්නේ. විභාග ප්‍රතිඵල එන්නත් කලින් විභාග ඉදිරියට ඇවිල්ලා පුතාම ප්‍රතිඵල කියද්දී අපච්චිට සන්තෝෂය තවත් වැඩි වුණා. දරුවා ළඟට තුරුළු කරගෙන අතීත ආවර්ජනය කරනවා. අතීතයේ සිහිපත් කරනවා. ඒ වගේම පුතාට ආශිර්වාද කරනවා මේ විදිහට. මවකගේ උණුසුම නොලබා සැපට දුන පුතේ නොබදන් මම වෙසක් දරුවා මගේ පුතේ නොබ පොඩි කාලේ මගේ අතේ නිදාගත්තේ පුතේ නොබැර වෙන ලොවක් නොමැත ආදර මගේ පුතේ ඉගෙන ගන්න උගන්වන්න මා කැප වුණේ පුතේ ලස්සන කර දමන්නටයි නොබගේ අනාගතේ ඒ සියලුම සිතුම් පැතුම් ඉටු වේවිද පුතේ නොබ දසතර කෙනෙකු වියන් එයයි පැතුම පුතේ අන්ද දසතර කෙනෙකු විලා නොබ බැබලින් පුතේ අදනේ රත්තරන් අපච්චි පුතාට ඒ විදිහට ආශිර්වාද කරනවා. ටික දවසක් කාලය ගත වෙනවා. හදිසියෙම නිවසට පණිවිඩයක් එනවා. මොකක්ද මේ පණිවිඩයේ තිබෙන්නේ? සුබ පණිවිඩයක් හදිසි නිවසට එනවා. විභාග
අනාගයෙන් පුතා සමත් කියලා තියෙනවා පුදුම සතුටකින් තාත්තා මෙහෙම කියනවා මගේ පුතාට රත්නත්තරි සාරණ තියෙනවා අනේ මගේ පුතේ කියා සිතමින් තම පියා පුතුගාවට හනිකට ආදර පියා ගියා මගේ මැනික කවුරුත් නොවේ පුතේ නොබයි කියා වැළඳගත් සන්තෝෂින් යුතුය පුතා පියා අනේ පුතේ මගේ මැනික ආලෝකය දුන්නේ අනාගතේ තවත් දින් ඔයා ඉගෙන ගන්න එපා දුකක් කවදාවත් මගේ පුතාට වෙන්නේ තවත් දින් මගේ පුතේ ඔයා ඉගෙන ගන්න කාරණක පින්නතුනි ආරාධනීය රත්තරන් අපච්චිට හරිම සන්තෝෂයි මේ පණිවිඩයේ සටහන් වෙලා තිබුණේ පුතා දොස්තර විභාගයෙන් ඉහළින්ම සමත් කියලා අතීතයේ සේපත් කරමින් පුතාට තව තවත් ආශිර්වාද කරනවා පුතේ ඔබ දැන් දොස්තර කෙනෙක් හැබැයි මෙතකින් නතර වෙන්න එපා මේ ශේෂ්ඨය තුල තව ඉදිරියට යන්න තියෙනවා විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලාමයි මේ කටයුතු නතර වෙන්නේ කියලා අපච්චි පුතාව දිනමක් කරනවා පුතාට කියනවා ඉදිරියට එක් කරන්න තියෙන හැදෑරීම් සියල්ලම සිදු කරන්න අවශ්‍ය කරන හැමදේම මම ඔබට ලබා දෙනවා කියලා අපච්චි මේ විදිහටයි කියන්නේ දුස්තර විභාගෙට ළඟදීම පෙනී සිටුමට යන්න විය පොතොහට එලියන්නේ ගොසින් පිට රට පිට රටකට ගොසින් විභාගය ලියුමට ඉතින් සරසුන හදතින් මුදල් ඕනේ උනා පෙර ඉතින් මුකුත් නොසිතන්න යහපත උදාවෙන් මුදල් හැක දෙන්න පුතේ රට ගොස් ඉගෙන ගන්න පුතාට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න
ඉදිරි හැදෑරීම් කටයුතු සිදු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ සියල්ලක්ම සිදු කරන්න තියෙන්නේ පිටරට ගිහිල්ලා. අපච්චි කියනවා පුතේ ඒ වෙනුවෙන් අවශ්‍ය කරන මිල මුදල් සියල්ලක්ම මන් ඔබට හොයලා දෙන්න. යන්න පිටරට ගිහින් ඉගෙනගෙන විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා මෙන්න කියලා අපච්චි පුතාට කියනවා. එහෙම කියලා පුතාට නොදැනෙන්න පදිංචි වෙලා හිටපු ඉඩමයි නිවසයි දෙක මුදලාලි කෙනෙකුට උකස් කරනවා. උකස් කරලා ලබාගත්තු සියලුම මුදල් පුතාගේ පිටරට අධ්‍යාපනයේ කටයුතු වෙනුවෙන් ලබා දුන්නා. අවශ්‍ය කරන සියලුම දේවල් සූදානම් කරලා පුතාව පිටරට යවුවා. අවුරුදු 7ක් කාලය ගත වුණා. අවුරුදු 7-8කට පස්සේ විවාහ කටයුතු ආදී අවසන් කරලා පුතා පිටරට ඉඳලා ලංකාවට එනවා. වාහනයකින් ගේ ඉස්සරහට ඇවිල්ලා බහිනකොට අප්පච්චි දැන් තරමක් බෙරිබෙරි ගාතෙන් ඉන්නේ. පුතාගේ අනාගතය සාර්ථක කර දෙන්න පුතා විශේෂඥ වෛද්‍යවරයෙක් කරන්න මහ පොළොවත් එක්ක ලවට් වෙලා කරපු කැපකිරීම නිසාම අප්පච්චි තරමක් අබලදුබල තත්වයටපත් වුණා. හැරමිටි වාරුවෙන් තමයි අප්පච්චි දැන් ගමන් කරන්නේ. මේ අවුරුදු 7-8 කාලය තුල අප්පච්චි තව එක දෙයක් කළා. මගේ විශේෂඥ වෛද්‍ය පුතා ගෙදරට එනකොට පුතාට ඉඩමයි නිවසයි තියෙන්න ඕන. ඒ නිසා මුදලාලිට සින්න වෙන්න නැති. ඒ අවුරුදු 7-8 කාලය තුල කුලියක් කරලා කීයක් හරි හේවුවා නම් එක තුන් වේල බඩ පුරව ගන්න දෙවන්න නැතුව සමහර ලාවට තුන් වේලෙන් එක වේලක් කාලා සමහර ලාවට ඒ වේලක් නොකා ඉඳලා අපච්චි මුදල් එකතු කරලා අර ඉඩමයි නිවසයි දෙකත් බෙරලා තිබ්බා. පුතා නැවත ලංකාවට එද්දී අපල දුබල තත්ත්වයෙන් ඉන්න මේ අපච්චි හැරමිටි වාරුවේ යන්නේ. අතරේ සමහර ආය නිදනෝ පිනිනවා ඒ දකින මගේ දෙනේ තාත් පියවි යනවා ඔබ නිදිනම් මිතකින් මම බනනා වෙතනවා අවදි වුණොත් කවියෙන් යාලි බන පවසනවා බන අතරේ පින්වත ඔබ එපා නිදන්න සැදැසිතින් ඔබ සැමදින දහම් අසන්න නිවන් මගට යන්න මාවත සකසා ගන්න නිදිමත යන්නට ආයින් සාදු කියන්න මදි 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 බව මට වැටහෙනවා සහතික දෙන්නට තව කල් යනවා නිසසර ගාකුල සසර කරන්නට පින්වත අයින් සාදු කියනවාද මදි මදි
නිසාල කරන්නට පින්වත අයින් සාදු කියනවාද මදි 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 බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා දම් දෙසනා මම උඩ විසිවෙන්නට පින්වත අයින් සාදු කියනවාද අම්මා ඒකට නම් කිව්වද මදි 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 බව තව වැටෙනවා සාතික දෙන්නට තව කල් යනවා උඩ විසිවුණු මම බනට වඩින්නට පින්වත අයින් සාදු කියනවාද කාලේ ගත්තොත් අර මුලින් කියපු එක වෙන්නේ මම පින් දෙන්න කලින් මට පින් දෙනවා එකවරක් සාදු කියලා නැවැත්තුවා නම් නිතිබරගතෙන් හිටපු අයට අපූර්වට අර හීනයක් දැක්කව වගේ අනිත් පැත්තට අපූර්වට නිින්ද යනවා එකපාරක් සාදු කියලා නැවැත්තුවා ඒකයි කීප විටක්ම සාදු කියන්න කිව්වේ ළඟ ඉන්නේ අයත් අවදි කරලා ගන්න ඕන හන්දා කතාවේ අවසානම කොටස ඛේදනීයම කොටස ශ්‍රවණය කරමු මේ පුංචි කාලෙන් පස්සේ අපච්චිට කවි පුණ්‍ය ආරාධනාව කරලා බණ අවසන් කරනවා විශේෂඥ වෛද්‍ය පුතා ලංකාවට ඇවිල්ලා වාහනයකින් ගිය ඉස්සරහා බහිනකොට හැරමිටි වාරුවෙන් යන අපච්චි හිමින් දොරකඩට ආවා ඈත තියා පුතාව දැකපු අපච්චි පුතාට කියනවා පුතේ දැන් ගත සවිය වාරුනේ හැරමිටි වාරුවෙන් තමයි යන්නේ ඒ කාලේ ඔබ ඉස්කෝලේ ගිහිල්ලා එනකොට විභාග වලට ගිහිල්ලා ඇත්තේ ඈත තියනවා දකිද්දී මම දුවගෙන ඔබ ගාවට ආවා පුතේ දැන් මට හිමින්න පුළුවන් කමක් නැහැ ඒ නිසා පුතේ වරෙන් දැන් මං ගාවට කියලා මේ අපච්චි දොරකඩට වෙලා පුතාට කියනවා සිත වෙන්නේ කොහොමද බලමු බත් ටික කවලා පොත් ටික දීලා පාසල් යවුවා පොඩි කාලේ යලි ගෙටන තොර දොරකඩ ළඟ සිට හිටි හිටි මතකයි මා බාලේ ඒ විදියට මම අම්මාත් නැතුවයි හදාගත්තේ පුත කර ආලේ දුවගෙන නොමන මාගේ තොරලෙට ආදර පුතුනි බඳ ආලේ අපච්චි කියනවා පුතේ දැන් වරෙන් දුවගෙන මංගාවට කියලා වාහනින් බැහැපු විශේෂඥ වෛද්‍ය පුතා එතනින් ඉස්සරහට කාඩියක්වත් තිබෙන්නේ නැහැ අපච්චි දිහා බලාගෙන ඉන්නවා අපච්චි දැනගත්තා පුතා එන්නේ නැහැ කියලා හැරමිටි වාරුවෙන්
හිමින් අපච්චි යනවා තමන්ගේ විශේෂඥ වෛද්‍ය පුතා ගාවට ඒකී පෙළාගේ සිත වෙන්නේ කොහොමද තාත්ත පුතෝ ඒත් හනිකට එනවා මගේ පුතේ සිනහ වේලා බලන අර පුතු ඒ දේශ පිළිකුල් විලසට හිමින් පුතා ගාවට ගියත් පුතා සිප වඳ ගන්න හදද්දී ඵලයන් නාකි මල්ලහකට කියලා අපච්චිගේ බෙල්ලෙන් අල්ලලා අපච්චිව පැත්තකට තල්ලු දානවා බිම වැටුණු අපච්චි කඳුළු පිරෙදෙන තෙන් තමන්ගේ විශේෂඥ වෛද්‍ය පුතාගෙන් අහනවා මේ විදිහට පොළවෙන පුතාගෙන් ඒ මහත්ය විශේෂඥ වෛද්‍ය පුතා තාත්තට කියන්නේ කොහොමද තාත්තේ ඔබ මේක උදින් හිතා බලාපන් මගේ තියෙන තාත්තය ගැන හිතා
ලියලා කොමද මම අමතන්නේ උඹ මේ හිටියොත් මගේ ගාව රෙයායි යන්නේ උඹේ රුවේ බැලු වම ජෝජක බමුණා වෙන්නේ අරපච්චිට මේ විශේෂඥ වෛද්‍ය පුතා කියනවා අවුරුදු 7-8කට කලින් ගියපු පුතා නෙමෙයි ආපහු එවිලා තිබ්බේ බිමවටුණු අපච්චි කඳුළු පෙරදෙනතින් ඇයි මෙහෙම පුතේ මට කරන්න කියලා හද්දේ මේ විශේෂඥ වෛද්‍ය පුතා කියන්නේ කටමහ පන්තාත්තේ බලපං උඹේ හැටි මට කියන්න පුළුවන් ද මගේ තාත්තා කියලා හෙට මගේ යාළුවෝ ටිකක් එනවා පේසාදයකට එයාපු වෙලාවට එයාට අඟවන්න බෑ මගේ තාත්තා කියලා මේ ගෙදර හිටපු වැඩකාරයා දැන් වයසට ගිහිල්ලා බැරි ගාතේ ඉන්නේ කියන එක යඟවන්න ඕනේ ඒ අය ඉන්න තැන පොතේ කියලා කතා කරන්න බෑ සර් කියලා මම පස්සේ කතා කරන්න ඕන පොතේ කියලා කතා කරුවොත් එහෙම කරන දේ බලාගෙන කියලා අපච්චිට තර්ජනය කරනවා අපච්චි කඳුළු පිළිදෙන තියෙනවා අතීතේ මතක් කර දෙනවා එදා අම්මා මිය ගිය තැනේදී අම්මගේ දේහය ඉදිරිපිට පොතේ උඹට දුන්න අධිෂ්ඨානය ඉලක්කය ඒ වෙනුවෙන් අවශ්‍ය කරන හැම දෙයක්ම මම සිද්ධ කළා ඒ මේ විදිහට මට සලකන්නේ මට නොසලකුවට කමක් නැහැ පුතේ මගේ විශේෂඥ වෛද්‍ය පුතා සතුටින් ජීවත් වෙනවා දකින්න එලිපත්තට වෙලා හරි දැකලා බලලා සතුට වෙන්න අවස්ථාව ඉඩදියම් පුතේ කියලා අපච්චි කඳුළු පෙරදෙනතින් කියන ගමන් අතීතයේ සිහිපත් කරනවා මේ විදිහට ඇයි මගේ පොතේ නොබ මේ තරම් දරුණුනේ අමතක උනිද කොමද මේ තැනට කඳුළු පෙරදෙනතින් කියනවා ඒ පුතේ උඹට අමතකද මම ඔබ වෙනුවෙන් කරපු කැපකිරීම මොනවද මං කරපු අඩුව ඇයි මට මේ විදිහට සලකන්නේ මට වදන දේ පාඩුවේ ඉන්න තියම් පුතේ කියලා කියනවා පහුදා යාළුවෝ ටික ආවා පේසාදේ පැවැත්වෙනවා මද වේලාවක් රාමිර පානය කරමින් පේසාදේ පවත්වපු මේ පිරිසට අර විශේෂඥ වෛද්‍ය පුතා අර යාළුවෝ අමතලා කියනවා ගේ ඇතුලේ පොරොරයක් තියෙනවා ගිහලා ඒක අරගෙන එන්න කියනවා එක යාළුවෙක් ගේ ඇතුලට දිව යනවා පොරේ කවරයක් අරගෙන Gugurena piye sandu gene
දෙන්නට පුතුගේ අනයනවා අර පුතු ඊට පසු හිස් කබරය ගන්න යාළුවෝ සමග පිය සඳු ඔසවා එන්න අත්පා ගැට ගසා පිය සඳු නමමින් උරයට දමා එහි කට ගැට ගසමින් අවිශේෂඥ වෛද්‍ය පුතා යාළුවන්ට අණ කරනවා අර වයසක අපච්චිව අරගෙන එන්න කියලා අපච්චිව ගෙනල්ලා දැත් දෙපා බැඳලා අර පොරොරේ ඇතුළට දානවා පොරොරේ කටකට ගහනවා පොරොරේ ඇතුලේ ඉන්න අපච්චි පුතාට කියනවා මේ විදිහට මට බෑ පුතේ උරයක් පුතාට කියනවා පුතේ ඇඟ පතරේ දෙනවා හොඳටම මේ පොරොරේ ඇතුළට වෙලා ඉන්න බෑ පුතේ ඇයි මේ විදියට වද දෙන්නේ මාව එළියට ගනින් පුතේ කියලා කියද්දී මේ පෞකාර පුත්‍රයා තාත්තට කියනවා මෙහෙම කටවහ පන්තාත්තේ පුත මොර දෙනවා උඹ මට වදයක් පුතු පිළි තොරු දෙනවා උඹගේ මුණ දැක්කම තරහත් එනවා හිටපන් තව ටිකක් සැනසුම ලැබ දෙනවා පුතා තර්ජනය කරනවා කටවහ පන්තාත්තේ උඹට තව ටිකකින් සැනසුම දෙනවා මෙව කියලා අර පෞකාර යාළු ටිකත් එක්ක එකතු වෙලා පොරොරේ පිටින්ම කටකට ගහපු ඒ පොරොරේ පිටින් එහෙම් පිටින්ම අපච්චිව සොයාගෙන ගෙනින් වාහනේ ඩිකියට දාගන්නවා ඩිකියට දාලා සතපුම් 100 200ක් ඈතට ගිහිල්ලා කවුරුත් එනවාද කියලා වටපිට බලලා අර කටකට ගහපු එක පිටින්ම අර අපච්චිව පොරොරේ පිටින් පාරයිනේ තියලා මේ පෞකාරය ටික විදුලි වේගයෙන් නැවතත් නිවස කරා ගමන් කරනවා. ගෙදරට ගිහිල්ලා ප්‍රේසාදේ නැවතත් පවත්න්නේ හරියට අවුරුද්දක් ලැබුවා වගේ. මා කරදරයකින් නිදහස් වුණා වගේ. අනන්ත ප්‍රමාණ කැපකිරීම කරපු අපච්චි විශේෂඥ වෛද්‍යවරයෙක් කරන්න පුතාව එසේනේ වෙනුවෙන් මා කැපකිරීම කරපු අපච්චි පොරොරේ ඇතුලේ මහපාරේ විශේෂඥ වෛද්‍ය පුතා තමන්ගේ සගයොත් එක්ක එකතු වෙලා නිවසට වෙලා ප්‍රේසාද පවත්වනවා. අර අපච්චි පොරොරේ ඇතුලේ පාරයි නෙද්දී එදා රාත්‍රියේ ධර්ම දේශනාවකට වැඩම නායක හඳුනනක්
විහාරස්ථානයේ කරා වැඩම කරද්දී වාහනේ යද්දී ඈතදී අපෝරෝරේ යක් ඇතුලේ කවුද දඟලනවා උන්වහන්සේ දකිනවා රිදුරු මහත්මාට කතා කරලා කියනවා රිදුරු තන මොතක් ඔබ ඔය විදිහට ඉන්න පිනින වාද ඇත උරයක් ගොස් දැක ගන්න හිමින් හිමින් ළඟට ගියා විපරම් කරමින් උනුදේ නම් පින්වත දැන් ඔබ ආගන්න උනුදේ නම් පින්වත දැන් ඔබ ආගන්න කාරණක පින්නතුනි නායක හඳුරෝ රියදුරාට කියනවා වාහනේ පොඩ්ඩක් නතර කරන්න අර පොරෝරියක් ඇතුලේ කවුරු හරි දඟලනවා වගේ පේනවා යන් ගිහිල්ලා බලමු කියලා යනවා පොරෝරිය ළඟට පොරෝරිය කටකට ගහලා තිබ්බේක ලෙහලා බලද්දී කසාවත දෙවර මත වසාගත්ත නායක හඳුරන්ගේ දෙලෙත් වලින් කඳුරුකට කඩා හැලුණා වයසක අපච්චි කෙනෙක් අත්පා ගැට ගහලා මේ පොරෝරිය ඇතුලේ දාලා තියෙනවා එක්මනින්ම අපච්චි එළියට අරගෙන ගැට ගහලා තිබුණා දැද්දි පාලෙහලා අපච්චිගෙන් අහනවා අපච්චිට කවුද මේ දේ කළේ අපච්චි ගම් පළාත් කොහෙද ධර්මවල හිම ඉන්නවද විස්තර කියන්න කියලා අපච්චිට කියද්දී අපච්චි කියනවා නායක හඳුරන්නේ මට ඉන්නේ එකම දරුවෝ පුංචි කාලේ ඉගෙන ගන්න කාලේ උදා වෙද්දී මම රෝගයක් නිසා ඒ රෝගී මම යතුණා වෛද්‍යවරු හොඳ කරන්න බෑ කියලා පැත්තකට දාලා තිබ්බේ ඒකෙන්ම නැති වුණා දෙහි දිහා බලාගෙන පුතා හඬා වැළපෙද්දී පුතාව සංසවන්න පුතාට ඉලක්කයක් දුන්නා කවදා හරි දවසක බැහැ කියලා පැත්තකට දාන ජීවිත කොහොම හරි ලං කරගෙන ජීවේ ලබා දෙන්න උත්සාහ කරන විශේෂඥ වෛද්‍යවරයෙක් බවට මගේ පුතාව පත් කරනවා කියලා මම එදා අදිෂ්ඨාන කරගත්තා පුතාට ඉලක්කය දුන්නා නායක හඳුරන්නේ මගේ එකම එක පුතා විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා විතරයි අපච්චි කිව්වේ නායක හඳුර අහනවා කොහෙද වෛද්‍යවරයා ඉන්නේ එච්චර දක්ෂ දරුවෙක් වෙලා අපිට කියන්න අපච්චි අපි ඒ දරුවට කියලා දෙන්නම් මෙච්චර කැපකිරීම කරපු අපච්චිට සලකන්න ඕන කොහොමද කියලා මේ විස්තර හදේ අපච්චි කියනවා නෑ නායක හඳුරන්නේ මගේ දරුවා විශේෂඥ වෛද්‍යවරයෙක් කරන්න මට පින තියෙන්න ඇති හැබැයි මගේ විශේෂඥ වෛද්‍ය පුතා සතුටින් ජීවත් වෙනවා දකින්න මේ දැස් පින් කරලා නැතු ඇති නායක හඳුරන්නේ ඒ නිසා පුතාගේ නංගුත් සිපත් කරලා නංගුත් කියලා පුතාට නින්දාවක් අවමානයක් කරන්න මම ලෑස්ති නෑ නායක හඳුරන්නේ එක ඉල්ලීමක් කරන්න ඒක විතරක් හිතු කරන්න ඉතිරි කාලේ මම කොහොම හරි ගෙවා ගන්නම් මට අනුකම්පා කරලා මාව වැඩිහිටි නිවාසයකට ගෙනහෙන් දාන්න නායක හඳුරන්නේ කියලා අපච්චිලනවා නායක හඳුරෝ කියනවා එහෙනම් යන් අපච්චි පන්සලට මම අපච්චිට සලකන්න ඒකටත් අපච්චි කැමති වෙන්නේ නැහැ මහලු නිවාසයකටම ගෙනහෙන් දාන්න කියනවා අපච්චිගේ බල කිරීම නිසාම නායක හඳුරෝ අපච්චිව ගෙනහෙන් දානවා වැඩිහිටි නිවාසයකට කතාව ඔච්චරයි ලංකාවේ සිද්ධ වෙච්ච සත්‍ය කතා පොත ඒ කතාවයි මම මේ කියන කතාවයි දැන් කියන්න හදන කතාවයි තව විනාඩි 5-10ක් උපරිම මේ කතාව තුළට අහන්න මේ කතාව තුළ තියෙනවා ඔබට හිතන්න ගොඩක් දේවල් එක ගෙදරක අම්මයි අප්පච්චි පුතයි අම්මා අප්පච්චි දෙපළ ගෙවල් වල දැලකුණු වලන් හොදලා කියක් කරි වහගෙන පුතාව හදා වඩා පෝෂණය කරමින් ජීවත් වෙන්නේ ටික කාලයක් යද්දී ඒ අම්මයි තාත්තයි දෙන්නම තරමක් අසනීප තත්ත්වයකටපත් වුණා වෛද්‍යවරු කිව්වේ ගෙදර පරිසරය තුල ව්‍යාප්තියගෙන කාලා ඉන්න වෙලාවට බෙහෙත් ටික බොන්න
වෙහෙසෙන්න එපා. විවේකී වෙන්න කියලා. ගෙදරට කීයක් හරි ගන්න හිටපු අම්මයි තාත්තයි දෙන්නටම විවේක ගන්න වෙtti. මේ ගෙදරට කීයක් හරි හොයන්න උනේ යන්තම් අවුරුදු 12ක් වෙච්ච අර පුතාට. පුතා තමයි දැන් ගෙයින් ගෙට ගිහිල්ලා වැඩකාරකම් කරලා කීයක් හරි හොයාගෙන අම්මට තාත්තට බෙහෙත් ගෙනියන්නේ. තුන් දෙනා තුන් වේල කාලා ජීවත් වෙන්න අවශ්‍ය කරන බඩු බාහිර ආදිය ගෙනියන්නේ. ඉගෙන ගන්න අවශ්‍ය කරන පොත්පත් ආදිය ගන්න. මේවා කාලේ ගත වුණා එක දවසක්. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම ගෙයින් ගෙට ගියා. කිසිම තැනක වැඩක් පළක් හම්බුනේ නැහැ. කන්න බොන්න කියලා දෙයක් හම්බුනේ නැහැ. අඩුතරමේ වතුර ටිකක්වත් හම්බුනේ නැහැ. වතුර ටිකක් කියලා සමහරව බැනලා පන්න ගත්තා. ඊටම දුකසේ හිස් සතින් ගෙදර යනකොට සන්ධ්‍යා යාමේ අවසානයේ එක ගෙදරකට ගොඩ වෙනවා. මේ ගෙදරත් දොර වහලා තිබුණේ. දොරට තට්ටු කළා. මැදි වයස කාන්තාවක් ඇවිල්ලා දොර ඇරියා. "අයි පුතේ" කියලා අහනවා. මේ දරුවා කියනවා "අනේ නෝනා හරිම තිබහයි. මට වතුර වීදුරුවක් දෙන්න" කියලා. මේ කාන්තාව මොකද කරන්නේ? එන්න පුතේ ගේ ඇතුළට කියලා මේ දරුවට ඉඳ ගන්න දීලා. ඒ වෙලාව වෙනකොට ගේ හැරියේ කණ්ඩ දෙන්න යමක් නොතිබිච්ච නිසා මේ දරුවට ඇති වෙන්න බොණ්ඩ කිරි වීදුරුවක් හදලාගෙන දුන්නා. මේ දරුවා කිරි වීදුරුව බීලා වීදුරුව නැවතර කාන්තාවට දෙන ගමන් කියනවා "නෝනා මගේ අම්මා තාත්තා දෙන්නා ලෙඩින් ඉන්නේ. එයාට විවේක ගන්න කියලායි වෛද්‍යවරු කිව්වේ. මං ගෙන් ගෙට ගිහිල්ලා වැඩක් පළක් කරලා කීයක් හරි හොයාගෙන අම්මට තාත්තට බෙහෙත් ගෙනියන්නේ. අපි තුන් දෙනා තුන් වේල කාලා ජීවත් වෙන්න අවශ්‍ය කරන බඩු බාහිර ආදී ගෙනියන්නේ. මට ඉගෙන ගන්න අවශ්‍ය කරන පොත්පත් ආදී ගන්න. අද උදේ ඉඳලම ගෙන් ගෙට ගියා කිසිම තැනක වැඩක් පළක් හම්බුනේ නැහැ. කන්න බොන්න කියලා දෙයක් හම්බුනේ නැහැ. අඩුතරමේ වතුර උගුරක්වත් හම්බුනේ නැහැ. සමහර තැන් වලින් වතුර ටිකක් කිල්ලක් බැලලා පන්න ගත්තා. මන් නෝනාගෙන් ඉල්ලුවේ වතුර වීදුරුවක්. නෝනා ගොඩක් ස්තුතියි. මොකක් හරි වැඩක් පළක් තියෙනවා නම් කියන්න. මං කරලා දෙන්නම් කියනවා. අර කාන්තාව කියනවා "නෑ පුතේ කන්න බොන්න දීලා වැඩ ගන්න ස්වභාවයක් අපේ නෑ. ඔයා විඩාවටපත් වෙලා ඉන්නේ කියලා තේරුණා. ගේ හරිය කන්න දෙන්න යමක් නොතිබිච්ච නිසා පුතේ කිරි වීදුරුවක් හදලාගෙන දුන්නේ. ටිකක් හරි විඩාව දුරු වුණා නම් ඇති කියලා." මේ දරුවාට මුදල් ටිකක් දීලා කියනවා "පුතේ මේ මුදල් ටික තියාගන්න අම්මට තාත්තට බෙහෙත් ගෙනියන්න. තුන් දෙනා තුන් වේල කාලා ජීවත් වෙන්න අවශ්‍ය කරන බඩු බාහිර ආදී ගන්න." වෙනම තව මුදල් ටිකක් දීලා කියනවා "පුතේ මේ මුදල් ටික තියාගන්න ඔයාගේ ඉගෙන ගැනීම කටයුතු වෙනුවෙන් පොත්පත් ආදී ගන්න. හොඳට ඉගෙන ගන්න පුතේ. ලෙඩින් ඉන්න අම්මට තාත්තට හොඳින් සලකන්න. එහෙනම් දැන් පරිස්සමෙන් ගෙදර යන්න" කියලා මේ දරුවව පිටත් කළා ඇරියා. අවුරුදු 20ක් 25ක් කාලය ගත වුණා. නගරේ අලුතෙන් ඉදිවෙච්ච ගෙවන ප්‍රතිකාර කරන රෝහලකට හදිසියෙම කාන්තාවක් ඇතුළත් කරනවා රෝගී තත්ත්වයක් නිසා. වෛද්‍යවරු පරීක්ෂා කරලා බැලුවා ජීවිතේ බේරගන්න නම් ශල්‍ය කර්මයකට භාජනය කරන්න තියෙනවා. සත්කමක් කරන්න තියෙනවා. මේ සත්කම වෙනුවෙන් ලක්ෂ 40ක් වගේ මුදලක් වැය වෙනවා. මේ කාන්තාවට හිටියේ දියණියක්. දියණියට කිව්වා මේ කතාව. දියණිය කියනවා "කීය ගියත් කමක් නැහැ. මුදල් හොයාගන්නම්. මට මගේ අම්මගේ ජීවිතේ බේරලා දෙන්න" කියලා. වෛද්‍යවරුත් ඉහසුණු වුණා. ශල්‍ය කර්මයේ සාර්ථකව සිදු කළා. දින 4ක් 5ක් වාට්ටුවෙත් නවත්තලා ඉඳලා ටිකට් කපලා ගෙදර එක් කරගෙන යන දවස උදා වුණා. අර දියණිය මොකද කරන්නේ? අත කන කර තිබුණු බඩු ටිකක් විකුණලා මදි පාඩුවට ඉඩමයි නිද පදිංචි වෙලා හිටපු ඉඩමයි නිවසයි දෙකක් මුදලාලි කෙනෙකුට උපස් කරලා ලක්ෂ 40ක මුදලක් හදාගෙන යනවා. ටිකට් කපලා ඉන්න අම්මගේ ලක්ෂ 40 බිල ගෙවලා අම්මව ගෙදර එක් කරගෙන එන්න. රෝහලට ගිහිල්ලා මුදල් ගෙවන තැනට කවුන්ටර් එකට යනවත් එක්කම මේ දිනිය අතට ලැබෙනවා බිල් පත රෙසිට් එක. මේ රෙසිට් එකේ පැත්තක තියෙනවා පොඩි සටහනක්. මොකද්ද තියෙන්නේ? ඔබේ අම්මාගේ සැත්කම වෙනුවෙන් අවශ්‍යව තිබූ ලක්ෂ 40ක මුදල කිරි වීදුරුවක් විසින්
ගෙවන ලදී. ඔබේ අම්මාගේ සැත්කම වෙනුවෙන් අවශ්‍ය තිබූ ලක්ෂ 40ක මුදල කිරි වීදුරුවක් විසින් ගෙවන ලදී. කතාව හොඳට අහගෙන හිටියේ නම් වෙලා තියෙන්නේ මොකද්ද කියලා පපුව කිරි ගහගෙන ගිහින් දැනෙනවා. අවුරුදු 20කට 25කට පස්සේ මේ කතාව සිද්ධ වුණේ. සලකර්මයට භාජනය වුණේ. මොකද වෙලා තියෙන්නේ? එදා අවුරුදු 12ක් වයස ඇතිවියේදී ගෙන් ගෙට යනකොට වැඩපොළ හොයාගෙන යද්දී කිසිම වැඩපොළක් නැතුව අවසානයේ සන්ධ්‍යායාමේ හිස්සතින් ගෙදර යනකොට අවසානයේ ගොඩ වෙච්ච ගෙදර වතුර වීදුරුවක් කිල්ලද්දී කිරි වීදුරුවක් හදලා දුන්න අර කාන්තාව තමයි සල්ලි කර්මයට වාජනය වුණේ. එතකොට රෝහල් කාගේද? කාගේද? කිරි වීදුරුව බීපු අර දරුවගේ. ඔහු දැන් විශේෂඥ වෛද්‍යවරයෙක්. ඕටම කියලා ගෙවලා ප්‍රතිකාර කරන රෝහලක්. ඉදි කරලා ඒ රෝහලට තමයි අර කිරි වීදුරුව හදලා දුන්න කාන්තාව ඇතුළත් කළේ. සල්ලි කර්මයට වාජනය වුණේ. හිතන්න මේ කතාවේ අර කාන්තාවගේ දෙන්න හිත ඇතිවීම කියන කාරණාවක් තියෙනවා. ඒ වගේම මුලින් දේශනා කළ කවි කතා පොත තුලයි ඒකයි මේකයි ගත්තහම හිතන්න එහෙම දරුවොත් ඉන්නවා මේ බුදු රටේ. පඩිය නැගලා උඩට යද්දී අඩිය ගැන සිහි තියාගන්න වතුර උගුරක් පවා දුන්න අය පපුව මෙතෙන් තියාගන්න මොන තරම් දල ඇතෙකුවත් කුඹියටත් නිරු කරන්න මధుරෙකුටත් හිටියේ මේකයි කර උඩක මිනිහක් කරන්න. සමහර දරුවන්ට ටිකෙන් ටික ඉහළට යනකොට මේ ලෝකයට එන්නට අරන් දුන්නේ අම්මා අප්පච්චි පවා සමහරවට අවතක් වෙලා යනවා පැත්ත කර දානවා. එහෙම වෙන්න එපා කියන්නේ. වතුර උගුරක් පවා දුන්නයි පපුව මැද්දෙන් තියාගන්න. වතුර බිඳකින් හරි ජීවිතයේ ශක්තියක් වුණා නම් ඒව මත තියාගන්න කියන්නේ. පුංචි කියලා පොඩි කියලා අවතක් සේරු කරන්න එපා කියන්නේ. හැමෝම මිනිස්සු කියලා හිතන්න කියන්නේ. පුංචි කියලා අවතක් සේරු කරන්න එපා කියන එකට උදාහරණයක් පෙන්නන්නේ. මధుරයෙකුටත් හිතේ මේකයි කරුඩක මිනිහක් කරන්නේ. දවස් 7යි මధుරවට ආයුෂ තියෙනවා. අවුරුදු 80ක් 90ක් ජීවත් වෙන්න ඉන්න අපේ මේ ශරීරය කර උඩක මිනිහක් කරන්න පුළුවන්. දවස් 7ක් ආයුෂ ඇති පුංචි මధుරවට. ඒ නිසා පුංචි කියලා තක්සේර කරන්න බා කියන්නේ. සත්පුරුෂත්වයේ මේ හැම දෙයකම තියෙන්නේ. මේ වන්තුවේ මේ දරුවන්ට කිව යුතු නැහැ. තමන්ගේ ආදරණීය රත්තරන් අප්පච්චි වෙනුවෙන් කරන්න තිබුණ වගකීම් සියල්ලක්ම එකවන් එකතු වෙලා මේ රත්තරන් දරුවෝ ටික එකතු වෙලා මේ අම්මත් එක්ක එකතු වෙලා සිද්ධ කළා කියන්න අපි හොඳ ආකාරව දන්නවා. විහාරස්ථාන වල ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩම කරවලා ආශිර්වාද කළා. සිත සාන්තිය ප්‍රාර්ථනා කළා. ඒ තරම් මානසික හදවතක් තිබ්බ මිනිස්සු තමන්ගේ මූල්‍යමය වශයෙන් වත්කම් තිබුණා වගේම මනුෂ්‍යත්වයේ කියන නාමයෙන් මනුෂ්‍යකම් ඇතිව මිනිස්සු එකතු කරගත්ත පරිවාර සම්පත්තිය හැම කෙනෙක්ගේම මුවින් ඉතාමත් ආදරයෙන් ආමන්ත්‍රණය වෙච්ච ජනදා සමුදලාලි ඒ අප්පච්චි හැමෝටම hina වෙච්ච හැමෝටම අහිංසකත්වයෙන් යුක්තව කටයුතු කරපු දරුවන්ගේ අනාගතය සාර්ථක කර දෙන්න අනන්ත ප්‍රමාණ කැපකිරීම කරපු මේ අම්මත් එක්ක එකතු වෙලා දරුවන්ගේ අනාගත දියුණුව දැකලා අහිංසක විදිහට සතුටු වෙච්ච අප්පච්චි කෙනෙක්. ඒ අප්පච්චි වෙනුවෙන් මේ දරුවෝ තමන්ගේ වගකීම ඉටු කළා. දරුවනේ දැන් අතින් අතට යමක් දෙන්න පුළුවන් කමක් නැහැ.
අපච්චිගේ හදවත කිව්වේ හදවත ඇතුලේ සෙනෙහසත වුණාට කේන්තියෙන් වරදක් ළඟට වුණාට දුකක් හිතේ ඒ තැන්වලම වුණාට ඔහු උත්තමයේකි ලේකිරින වුණාට දරුවන් වෙනුවෙන් පතුරා තම මෙත ඔවුන් තබාගත්තා තම නිත මත සලසන සියලු දෙයින් මහ සුබසිත සිරිපා කන්දකි පියෙකුගේ හදවත මේ අපච්චිගේ හදවත ඒ වගේ හදවතක් අපටත් පුංචි සංදියේදී අපච්චි කෙනෙක්ම වෙච්ච චරිතයක් දිනදාස උදවැල් මහත්මයා කියලා කියන්නේ අතීතයේ ගොඩාක් සිදුවීම් තියෙනවා අපි හා බැඳිච්චත් සියලු දේවල් උපේක්ෂාවෙන් දැකපු අවස්ථාවන් ඒවා කියන්නේ අවස්ථාව වේලාව නෙමෙයි කාලය කියලා යනවා කල්පනා කරන්න දරුවනේ ඔබ අපච්චි වෙනුවෙන් අපච්චිට කරන්න තිබ්බ අතිනතට යමක් දේලා කරන්න තිබ්බ හැමදේම සිදු කළා මේ සියලුම දරුවා නම් වශයෙන් සිහිපත් කළ යුතු නෑ ඒ නිසා නොපෙනෙන ලෝකයකට ගමන් කරපු අපච්චිට චිත්තේන චිත්තං උපනියන්ති හිතින් හිතට පමණයි දැන් යමක් ලබා දෙන්න පුළුවන්කම තිබෙන්නේ ඒ අපච්චිට අපි හිතින් හිතට දෙන්නට හැකි පින නැමැති නොපෙනෙන බලයේ ශක්තිය මේ ලබා දෙන්නේ ඊටම ඕනෑකමින් ගෞරවයෙන් ඒ පිය ගුණයට උත්තරීතරම උපහාරය දක්වමින් බවගමන්ට ශක්තියක් බවට පත් වෙමින් අපි අපච්චි සේපත් කරමු මේ විදිහට පුංචි කාලේ ඉඳලාම මට අපට අපච්චි බවට පත් වෙච්ච ඔබට පුංචි කාලේ ඉඳලාම මාතින් අපාතින් වරදක් වුණා නම් ඒ සියලු වැරදි වලට සමාව දීලා ආදරණීය රත්තරන් අපච්චි මේ පින් ලැබගෙන මතු යම් අත්භවයකදී බුදුබව ලබාගෙන ඒවා කියන ඒ ප්‍රාර්ථනාව අපච්චිට සිත කරමු මම මේ කියවන කවිය අවසානයේදී අපච්චිට බුදුබව ප්‍රාර්ථනා කරන තැනේදී තුන් වතාවක් කියවපුවාම දේතනවලට එක්කලා සාදුකාර පවත්වලා අපච්චිට බුදුබව ප්‍රාර්ථනා කරමු පුංචි කාලේ මගේ අතින් වැරදි වුණා තාත්තේ හිතරි දිනා වචන කියලා රවන්න ඇති තාත්තේ ඒ සියලුම වැරදි වලට සමාවෙන්න තාත්තේ මේ පින්ගෙන මතු බුදු ලබා ගන්න තාත්තේ මේ පින්ගෙන මතු බුදු බව ලබා ගන්න තාත්තේ මේ පින්ගෙන මතු බුදු බව ලබා ගන්න තාත්තේ තිබුණා නම් ලේකිරට හරවන පියවරු අම්මලා තරමටම බුදු වෙලා පියවරු ආදරණීය රත්තරන් අපච්චිට බුදුබව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා
සුජීවත්වී නාදරණීය රත්තරන් අම්මට ප්‍රාර්ථනා කරමු. ඔබට නොවේවා අපලක දොස්සක්, පයට මැවේ සුන්දර තනපෙසක්, 120ට 220ක් අම්මට වේවා ආයුෂ වැස්සක්. ආදරණීය රත්තරන් අම්මට දිගාසිරි සම්පත් ලැබේවා කියලා සාදු කියලා ආශිර්වාද කරා. ඒ වගේම අද මේ උතුම් පින්කම මේ ආකාරයෙන් සිදු කරන රත්තරන් දරුවා, ඒ වගේම බෑනවරු ලේලිවරු මේ හැමෝම මුලපුරම විදියන් හැමෝම අම්මගේ පාර්ශ්වයේ අප්පච්චිගේ පාර්ශ්වයේ ඥාතිත මිත්‍රාදීන්, ඒ වගේම මේ දරුවන් සමග ලෙන්ගතුව ස්වාදශීලීව ව්‍යාපාරික කටයුතු වල නිරත වෙලා ඉන්න ඒ සියලුම පිටුතුන්, අසල්වාසීන්, ප්‍රදේශවාසීන් මේ සියලුම දෙනා අද ජනදාස මුදලාලි මහත්මයාණන්ගේ මේ උතුම් පින්කමට සම්බන්ධ වෙනවා. පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටිය දක්වා හැමෝටම එකසේම පින් වේවා. කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා ඇති වී තිබෙන ඇති වෙන්න තිබෙන ලෙඩ දුක් විපසමනීය වේවා. නවග්‍රහයන්ගෙන් ඇති වී තිබෙන දෝසාන්ධකාර දුර වේවා. ඉච්ඡිතයන් යමක් කැමති වෙනවද? පත්‍යතයන් යමක් ප්‍රාර්ථනා කරනවද? චන්ද්‍රයා දිනෙන් දින පූර්ණත්වයට පත් වෙන්නේ යම්සේද, එහා සමානව සිතුම් පැතුම් බලාපොරොත්තු සබල සමෘද්ධමත් වේවා. හැමෝටම දුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ දිගාසිරි සම්පත් ලැබේවා කියලා සාදු කියලා ආශිර්වාද ලබා. ඒ වගේම මේ කටයුතු සියල්ලක් සිදු කරගන්න අවවාද අනුශාසනා දෙමින් ක්‍රියා කළ කටයුතු කළ විහාරස්ථානයේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, ඒ වගේම ද්‍රාගාර ශ්‍රී ජේතවනාරාම විහාරස්ථානයේ විහාරාධීශ්වර අපගේ ගුරු දේවෝත්තම නායක මහින්පාණන් වහන්සේ කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත පෙරදිග භාෂාධ්‍යනාංශය අධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නම් කීවට අවසරයි ද්‍රාගාරයේ ධම්මරත්න ගෞරවනීය ලොකු හාමුදුරුවෝ වහන්සේ හෙට දිනේදී උන්වහන්සේ දානමය කටයුතු සඳහා වැඩම කරනවා. උන්වහන්සේලාගේ ආවාදන් ශාසනා මේ පින්කම් වෙනුවෙන් ලැබුණා. වනපෙළ විහාරස්ථානයේ සිරුම මහා සංඝරත්නයේ ආශිර්වාදය මේ අයට ලැබුණා. අද මේ සදාම් දේශනාව සඳහා වැඩම කරන්නට නියමිතව හිටපු තරමක අසනීප තත්වයෙන් පසු වෙන පළමුවේ දී ධම්ම කාව්‍යශ්‍රී අපේ හාමුදුරුවෝ වහන්සේට ඒ ඇතුළු සියලු මහා සංඝරත්නයට මෙපින් වේවා. කායික මානසික පීඩාවන් දුර වේවා. උන්වහන්සේලාට නිදුක් නිරෝගී සම්පත්තියම වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරා. ලෝකීය ශාසනය වූ ආරක්ෂා කරන අල්පේ ශාක්‍යමය ශාක්‍යාදී සියලු දෙවියන්ට මෙපින් අනුමෝදන් වෙත්වා. අවසන මියගේ ඥාතීන්ට, දෙවියන්ට, ඔබටත් මටත් තථාගත ශ්‍රීමයන් දේශනා කොට වදාළ ගෝරයි කටුකයි බයංකාරයි අඳුරියේ වදාළ මේ සංසාර ගමන නිමාවට පත් කරලා සුන්දරයි සපයි නිවීමයි සැනසෙල්ලයි වදාළ උතුම් අමානි වලින් සදා සැනසීම පිණිසද මේ පින් හේතු වේවා, වාසනාව වේවා. අපි හැමෝටම එකම සද්ධර්ම මණ්ඩපයකදීම මේ පින් භවයේ පාරමිතාවන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. පැයකට ආසන්න කාලයක් ගෙවුණා. පරිස්කාරය අතගැස්වීම, පරිස්කාරයට අත ගහන්න ඇරිමේදි ගතිය නිති වෙලා බුදුබණ එකෙන් පස්සේ කත්බණ එකට යන්න මේ කතාව කියන්නේ පන්සලේ බණමඩුවේ හාමුදුරුවෝ තරදේශනාව ආරම්භ කරා. ඇතුලේ එළියේ විශාල පිරිසක් හිටියා බණ අහන්න. මේ පිරිකරේ අත ගහලා එනකන් කියන්නේ කියනවා ඉවරයක් නෑ කියන්නේ. පටන් ගන්නකොට විශාල පිරිසක් හිටියා එළියේ ඇතුලේ දෙකේ. හාමුදුරුවෝ ධර්මාසනාරූඪ වුණා. පිරිස පංචශීලයේ පිළිපෙටවල දේවතා ආරාධනාවක් දේශනා කළා. නමස්කාර පාඨ දේශනා කළා. ගාථා ධර්මයක දේශනා කරලා හාමුදුරුවෝ බණ පටන් ගත්තා. ඇස් දෙක වහගෙන තමයි හාමුදුරුවෝ බණ කිව්වේ. මම වගේ ඇස් දෙක අරගෙන කිව්වේ නෑ. පැයකමාරක් විතර හාමුදුරුවෝ ඇස් දෙක වහගෙන බණ කියලා පින් දෙන්න කලින් ඇස් දෙක ඇරලා බැලුවා.
බලපුවම විශාල පිරිසක් කරපු වනෝඩුවේ කොහොම යන්න ගිහිල්ලා. එදී හිටපු අයත් යන්න ගිහිල්ලා. එකම එක වයසක අම්මා කෙනෙක් ඉස්සරහටලා ඉඳගෙන ඉන්නවා. දැන් හාමුදුරුවෝ පින් දෙන්න හදනවා. ගිරිය කැඩෙනකම් පැයකමාරක් විතර මං කෑගහුව බණ කිව්වා. ඉවරනකම් බණ ටික අහලා තියෙන්නේ මේ අම්මා විතරයි. බණ දේශනා කිරීමේ දේශනාමය කුසල කර්මයේ හාමුදුරුවන්ට දෙන හාමුදුරුවෝ කියන ඒකත් මට එපා. ඒකයි ඉවර වෙනකම් බණ ටික ආපු යානිසංසය මේ දෙකම ඉවර වෙනකම් බණ ආපු මේ අම්මට අනුමෝදන් වේවා කියන හදනකොටම උපාසකම කිව්වලු ඕ හාමුදුරුවෝ පොඩ්ඩක් කොහොම ඉන්න කිව්වා. ගන්න පැත්තෙන් පින් දෙන්න දුන්නේ පින් දෙන්න රහත්තුවා. නවත්තලා කියනවා අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඩ ඉන්න තැන ධර්මාසනේ තැන්පත් කරලා තියෙන තැන යටට එළලා තියෙන්නේ මම රැයට ගෙදර එළලා නිදා ගන්න පැදුර. කොහොම කරා යන්න තමයි මෙච්චර මේ මාත්මිය බලාගෙන හිටියේ කිව්වා. ඒක නොතිබ්බනම් එහෙනම් දෙත්තෙන් රැගිලා. මේ සාය වගේ දේවල් වෙන්න වෙන්නේ ඉක්මනට පුතේ පරිස්කාරේ පූජා කරන්න. සාදු කියන්නේ හොඳයි මේ මොහොතේදී දාම්පොද පරිස්කාර බුදුමන්තර පූජා කිරීම තුරත් අත්පත් කරගත්ත පින් දිනදාසයක් පච්ච ප්‍රදාන මේකේ හැමෝටම ඔබ අපේ හැමෝටම නිවන් පිණසම හේතු වෙත්වා ලැබෙත්වා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනද ගන්ධෝම ආශිර්වාද ලබන් අභිවාදන සීරිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සිරදනාර සම්මා සම්බුදු සරණ වේවා යහපතක් මුදා වේවා